Hello guys, මේ තියෙන Samsung Z Fold 4 ෆෝන් එකක්. මේක නම් ලංකාවේ ඉඳන් ආපු ෆෝන් එකක් නෙමෙයි. මේ ෆෝන් එක ඔන් වෙන්නේ නෑ guys. කස්ටමර් කිව්වේ මුලින්ම මේකේ තියෙන මේන් ඩිස්ප්ලේ එකේ අවුලක් ආවා කියලා. සමහර වෙලාවට ඕපන් කරාම පේනවා, සමහර වෙලාවට පේන්නේ නැහැ. මෙහෙම තිබිලා යන්නම ගිහිල්ලා. මුලින්ම guys මේ ෆෝන් එකේ බෑක් පැනල් එක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ ඇන ටික, ඊට පස්සේ මදර් බෝඩ් එක. බෝඩ් වලින් කවුන්ට් කරොත් මේ ෆෝන් එකේ බෝඩ්ස් 4ක් තියෙනවා. හැබැයි ඒ බෝඩ් එක ගලව ගන්න නම් අපිට මේකේ ෆ්‍රන්ට් ඩිස්ප්ලේ එක ගලව ගන්න වෙනවා. ඒකත් හරියට දැලි පිහියෙන් කිරි කරනවා වගේ වැඩක්. මම අනුමාන කරපු විදිහට මේ වල තිබි මේන් රිබන් වල ප්‍රශ්නයක්. සැකේ තහවුරු කරගන්න ඕන නිසා මම මේන් රිබන් ටික රීප්ලේස් කරලා ඉවරලා මේ ෆෝන් එක ඔන් කරගෙන බැලුවා. එතකොට නම් වැඩේ හරි guys. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේක ඇතුලේ තියෙන මේන් ඩිස්ප්ලේ එක මැදින් ඉරක් ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනව නේද මේ Samsung කියන එකේ Sam වෙනම උන් වෙනම තියෙනවා. කෝ එතකොට S. අර මැද්දේ තියෙන ඉර නිසා S අකුර පේන්නේ නැහැ. හැබැයි guys මේකේ මේන් ඩිස්ප්ලේ එක ගලවන්න නැතුව මේ රිපෙයාර් එක කම්ප්ලීට් කරන්න බෑ. ඔයාලා මීට කලිනුත් මේ පත්තර කොල කෑල්ල දැකලා තියෙනවනේ. මේක තමයි මේ ෆෝන් එකේ එන මේන් ඩිස්ප්ලේ එක. මේන් ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් 1,60,000 1,90,000 අතර වගේ ගානකට යනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඒ ගානට අලුතෙන් ෆෝන් එකක් ගන්නවනේ කියලා. ඔව් මම පිළිගන්නවා. හැබැයි ඒ ගානට ඔයාලට මේ මොඩල් එකේ টপ කන්ඩිෂන් තියෙන ෆෝන් එකක් ගන්න බෑ. මේන් ඩිස්ප්ලේ එකේ මැද ඉරක් තිබ්බත් මම මේකේ රිස්ක් එක අරගෙන මේන් ඩිස්ප්ලේ එක පරිස්සමට ගලවලා ඉරලා මේක රිපෙයාර් එක කරගත්තා. දැන් guys මේකේ මේන් ඩිස්ප්ලේ එක Sam කියලා නවතින්නේ නැතුව ඉතුරු ටිකක් පෙන්නනවා. කොහොම හරි guys මේ රිපෙයාර් එකෙන් පස්සෙනුත් කස්ටමර්ට මේන් ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න බෑ. එයාට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රන්ට් ඩිස්ප්ලේ එක විතරයි. ඔයාලා හිතන විදිහට මේ රිපෙයාර් එකට කීයක් විතර යයිද? කීයක් ගියත් මේ වගේ රිපෙයාර් එකක් කරපු කවුරු හරි ඔයාලා මීට කලින් දැකලා හරි අහලා හරි තියෙනවා. එහෙම ඉන්නවනම් එයාවත් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරගෙන යන්න.